ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කනත්තක් තමයි බොරැල්ල කනත්ත කියන්නේ. අපේ ඇඟේ හිරිගඩු පිපෙන කනත්තක්. එච්චරට භයානකයි. හේතුව තමයි මෙතන සැතපෙන හැමෝම සාමයෙන් නෙමෙයි සැතපෙන්නේ. භයානක මරණත් මෙතන වෙලා තියෙනවා. වෙච්ච මරණ ගෙනල්ලා දාලා තියෙනවා. එච්චරට ප්‍රසිද්ධ මිනිස්සු අදට හූ කියාගෙන දුවන කනත්තක් මේක. එච්චරට භයානකයි. බොරැල්ල කනත්ත. කනත්ත කියන නම හැදෙන්නේ බොරැල්ල කනත්තෙන් කියනවනේ. එච්චර ඉතිහාසයක් තියෙන කනත්තක් තමයි මේ බොරැල්ල කනත්ත කියන්නේ. ඉතින් මේ කනත්ත ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඔයාලා දන්නේ නැත්නම් දැම්ම Google Map එකේ සර්ච් කරන්න. සර්ච් කළා ස්ට්‍රීට් view එකෙන් මේ කනත්ත වටේ පොඩ්ඩක් බලන්නකෝ. ලේසියෙන් මේ කනත්ත ඇතුළට කාටවත් යන්න දෙන්නෙත් නැහැ. එච්චරට සිකියුරිටි එකක් ඉන්නවා. හේතුව ලංකාවේ ප්‍රසිද්ධ ඒ පැත්තේ ඉන්න ගොඩක් කට්ටිය මේ කනත්ත ගෙනල්ලා දාලා තියෙනවා. ඒකට වෙනම බෞද්ධයන්ට පැත්තක්, ක්‍රිස්තියානියට පැත්තක් ඔහොම වෙන් කරලා තියෙනවා. එච්චරට විශාල කනත්තක් මේක. ඉතින් මේ කනත්තේ විවිධ කතා තියෙනවා. හැබැයි මම අද කියන්න යන කතාව චුට්ටක් විශේෂයි. හේතුව තමයි මේක වෙන්නේ DS එක කිට්ටුව. ඒ පැත්තේ තියෙන පාරක. ඔයා DS නම් ගියේ කමෙන්ට් එකක් දාගෙන යන්න. DS එකේ කෙනෙක් ඉතින් බොරැල්ල කනත්ත දන්නේ නැති වෙන්න බෑනේ. ඒ පැත්තේ තියෙන පාරක තමයි මේ සිද්ධිය වෙනවා කියන්නේ. අහලා තියෙනවද මේක? අඩ හඳ තියෙන දවස් 7කින් එක දවසක විතරක් පේන්නේ පෙම්බතකුයි ගැන. ඔව්. DS එක කිට්ටුව තියෙන පාරක තමයි මේ දෙන්න පේන්නේනවා කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් මේ පැත්තට පික්මි එකක්වත් රැයට වැටුණට එයාලා කවුරුත් ගන්නෑ. අනේ කාගේවත් නමකට හානි කරන්න උත්සාහ කරනවා නෙමෙයි. මටත් මේ කතාව කියන්නේ පික්මි එකක් දුවන පොඩි කොල්ලෙක්. එයාට වෙච්ච සිද්ධියක්. එයා ඉන්නේ ඔරුගොඩ වත්තේ. එයාගේ නම කවුද? හරියටම ගෙදර කොහෙද තියෙන්නේ කියලා නොකිය ඉන්න. එයා නම් කිව්වේ කියන්න කියලා. හැබැයි සමහර වෙලාවට අපිට මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න වෙනවා. ඒක නිසා මම ඒ දේ නොකිය ඉන්න. එයා කිව්වා මේ කතාව මුළු ලංකාවටම කියමු කියලා. මොකද ඒක එච්චර හිරිගඩු පිපෙන කතාවක්. කොහොම හරි අවාසනාවට එක රෑක මෙයාට ඔන්න ඔය පාරට පික්මි ඕඩ එකක් වැටලා තියෙනවා. පිලාවූස් එකේ ඉඳලා මේ කියන පාර ළඟට. පිලාවූස් එකේ නයිමිරිස් කොත්තුව මාර ට්‍රෙන්ඩින් නේ. ඉතින් සමහර විට ඒක වෙන්නත් ඇති. ඒ ඕඩරේ වැටුණත් දන්නෙත් නැහැ. එච්චර ට්‍රෙන්ඩින් කාලා බලන්න. highly recommended. කොහොම හරි මේ ළමයට පිලාවූස් එකේ ඉඳලා මේ පාර ළඟට යන්න ඕඩර් එකක් වැටෙනවා. පික්මි ඕඩර් එකක්. එහෙනම් තවත් මොකටද පරක්කු කරන්නේ? අද කතාව හමු. මම ෆර්ගැන්ඩෝ. මගේ මේන් channel එකට එන්න ලක්ෂයක් subscribersලා ඉන්න. ඒකට අවිල්ලා මගේ paranormal videos බලන්න. දැන් මම මේකෙදි නිකන් කතා කරන් යනවා විතරයිනේ. අරකෙදි මම ඒවා කරලත් පෙන්නනවා. ඒක නිසා දැන් මෙන්න ඇවිල්ලා සම්පූර්ණ වෙන සිද්ධි ඒකෙන් බලන්න. පාර තියෙන්නේ බොරැල්ලේ තියෙන ප්‍රසිද්ධ පාසලක් ළඟ. ඒ කියන්නේ DS එක කිට්ටුව. ඉතින් මේ පාරේ ඊටමත් අමුතු සිදුවීම් වෙනවා කියලා කියනවා. එකක් තමයි එක පාරට එක හෙවණැලි පාර පයින්නවලු. එක ෂණික එක පයින්නවලු පාර. ඊට පස්සේ තව දෙයක් තමයි මිනිස්සු දැකලා තියෙනවා කියනවා. පෙරේත තට්ටුවක් ගිහින් තිබ්බොත් උදේ වෙද්දී පෙරේත තට්ටුව විනාශ කරලා දානවලු. සාමාන්‍යයෙන් අපිට මෙහෙම හිතන්න පුළුවන්. නොසන්ඩාල් ළමයිට එකතුලා එක විනාශ කරලා දානවා වගේ. නැත්තම් මිනිස්සෙක් නැති බැරි කමකට ඒකේ තියෙන දේවල් කනව වෙන්නත් පුළුවන්. හැබැයි මම හිතන විදිහට මොලේ පණ තියෙන මිනිස්සෙක් පෙරේතයන්ට තියපු දෙයක් ගන්නෙ නැහැ. ජීවිතේට ගන්නෙ නැහැ. ඒක එච්චර භයානකයි. දරුණු ප්‍රතිඵල අපිට ලබා දෙනවා. ඒක නිසා මම දන්නේ එහෙම කරනවා නම් මිනිස්සු වෙන්න බෑ. කොහොම හරි ඔය වගේ සිද්ධි කීපයක් මේ පාරේ වෙනවා කියලා කියනවා. එච්චරට දරුණු පාරක් මේක. අපි මේක ගැන හොයනවත් එක්කම මේ පික්මි එක දුවන මල්ලි අපිට මේ කතාව කියන්න කලින් අපිට තවත් ඇසින්දුරු සාක්ෂියක් ගැන ආයි හෝඩුවාවක් එනවා. අපි ඒ ළමයින්ගෙන් ඇහුවට පස්සේ ඒ ළමයි මෙන්න මෙහෙම කතාවක් කියනවා. අහගන්න හොඳට. ඒ ළමයි දෙන්න ඒ පැත්තේ තියෙන ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න ළමයි දෙන්නේ. හොඳට මවා ගන්න මේක.
මේක තමයි ඔයාලට මබා ගන්න දෙන chance එක. ජාත්‍යන්තර පාසලක ළමයි දෙන්නෙක් රෑ 9ට විතර බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා හිතන්නකෝ පොඩි ෂෝට් එකකුයි අර බාස්කට් බෝල් ස්කිනියයි ගහගෙන බාස්කට් බෝල් එකකුත් අතින් අරගෙන මේ පාළු පාරේ යනවා. ඒ පාර ඉතාමත් පාළුයි. ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට හරියට සල්ලි. එතකොට ඒගොල්ලෝ වැඩි අර එළියට පහළට බහින්නේ නැහැ. 6න් 7න් පස්සේ සම්පූර්ණ දොරවල් වහ ගන්නවා. සමහර වෙලාවට ඊට කලිනුත් වහ ගන්නවා. ඒගොල්ලෝ එළියටවත් එන්නේ නැහැ. මේගොල්ලෝ ගෙවල් ඇතුළෙමයි. එතකොට පාරවල් නිකම්ම පාළුවට යනවා. ඔය ක්ලබ් යන අය නැත්නම් එක එක අනාචාරයේ හැසිරෙන අය විතරයි මේ පාරවල් වල ඉන්න ගන්නේ. ගෙවල් වල කවුරුත් පාරට එන්නේ නැහැ. නිකම්ම අවා ගන්න මේ ළමයි දෙන්න ඉතින් මේ පාළු පාරේ තනියම ඇවිදන් යනවා. මේ දෙන්න හිමින් සැරේ කයියක් දාගෙන ඇවිදන් යනකොට මේ දෙන්නට පේන්න ගන්නවා ඉස්සරහින් යාචකයෝ දෙන්නෙක් යනවා. එක්කෙනෙක් අනිත් එක්කෙනාව වීල් චෙයාර් එක දාගෙන තල්ලු කරන් යනවා. මේක ඉතාමත් නෝමල් නැත්තම් සාමාන්‍ය දෙයක් විදිහටයි මේ දෙන සලකන්නේ. මොකද බොරැල්ල කියන්නේ යාචකයන්ගෙන් පිරිච්ච තැන. ඒක බිස්නස් එකක් තරමට ඉස්සරහට ගියපු තැනක්. ඒක නිසා ඒකට අපිට කියන්න දෙයක් නැහැ. මේ දෙන්න ඉස්සරහට යනවා. ටිකෙන් ටික මේ යාචකයෝ දෙන්නට ලං වෙනවා. එක්කෙනෙක් අරයව වීල් චෙයාර් එකේ තල්ලු කරන් යනවා. මේ ළමයි දෙන්නගේ කටහඬවල් දෙක චුට්ට අඩු වෙනවා. මොකද අරකට ફોකස් කරනවා. ඒත් එක්කම තමයි මේ ළමයි දෙන්න මීට කලින් මෙතන කිසිම දෙයක් දැකලා නැහැ. කිසිම අමුතු දෙයක් දැකලා නැහැ. මේ දකින්නේ අමුතු දෙයක් කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. මීදුමෙන් පිරීලා තියෙන්නේ. හරියට නිකන් වැස්සකට පස්සේ එන අර ලා මීදුම් වගේ. තනින් තන වතුර වලවල් පිරීලා. මේගොල්ලෝ ඒක මගෑර ඉස්සරහට යනවා. මම කිව්වනේ රෑ වෙලා නෑ ලොකුවට 9ට විතර ඇති. මේ දෙන්න ටික මේ යාචකයෝ ළඟට එනවා. යාචකයව පාස් කරලා මේ දෙන්න ඉස්සරහට ඇදෙනවා. කතාවෙන් කතාව මේ දෙන්න ඉතාමත් වේගයෙන් ඉස්සරහට ඇදෙනවා. හේතුව තමයි බාස්කට් බෝල් ගහලා ඉන්නේ ෆුල් පම්ප් වෙලා ඉන්නේ මේගොල්ලෝ. ඉතින් මේගොල්ලන්ගේ මාර එනර්ජි එකක් තියෙනවා. අඩියට දෙකට ඇවිදින්නේ. අර යාචකයෝ දෙන්න නම් හිමින් සැරේ ඉන්නේ. කොහොම හරි එක යාළුවෙක් නිකමට වගේ මේ යාචකයන්ගේ පැත්ත හැරිලා බලලා දෙනවා. හිතන්න මම මෙහෙම ඇවිදන් එනවා. මගේ පැත්තෙන් යාචකයෝ දෙන්නෙක් යනවා. මම මගේ යාළුවත් එක්ක ලොකු කතාවක් කරන් එන්නේ. මම මේ යාචකයන්ගේ පැත්ත බලන්නේ නැහැ. මම කෙලින්ම යාළුවත් එක්ක කතා කරගෙන යනවා. මොකද යාචකයෝ දෙන්නේ. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඔන්න ඒක යාළුවෙක් තීරණය කරනවා හැරිලා බලන්න පොඩ්ඩක්. කෝකටත් කියලා. අර නිකන් ඔළුවෙන් එන්නේ එක එක කමාන්ඩ්ස් බලන්න. අර නිකන් පුරුද්දට යනවා වගේ සීන් තියෙන්නේ. අන්න එහෙම. මෙයා හැරිලා බලද්දී ඒ යාචකයෝ දෙන්නගෙන් එක්කිනෙකුටවත් ඇස් තිබිලා නැහැ. හරිම අප්‍රසන්න දර්ශනයක්. මේ ළමයි දෙන්න දුවලා තියෙනවා. පණ එපා කියලා දුවලා තියෙන්නේ. හිතන්නකෝ පාඩුවේ යාචකයෝ දෙන්නෙක් යනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙකුටත් ඇස් නැහැ. එක්කෙනෙක් අනිත් එක්කෙනා වීල් චෙයාර් එක තල්ලු කරන් යන්නේ. අර ළමයි දෙන්න දන්න ආගමක් සිහි කරගෙන පණ එපා කියලා දුවලා තියෙනවා. කොහොම හරි ওই කතාව තමයි මේ පැත්තේ ප්‍රසිද්ධ වෙන්නේ. බොරැල්ලේ මේ පාරේ. ඔන්න දැන් රමේෂ්ගේ කනටත් මේ කතාව යන්න ගන්නවා. එච්චරට ප්‍රසිද්ධයි. ඔව් දැන් බලනවා නේද කවුද මේ රමේෂ් කියලා? රමේෂ් කියන්නේ අවුරුදු 22ක ළමෙක්. එළමයා පික්මී දුවනවා. එළමයා පික්මී දුවන්නේ එළමයාගේ ඉගෙනීම වැඩ කටයුතු වලට සල්ලි හොයාගන්න. හොඳ ඔපචුනිටි එකක් මේ පික්මී කියන්නේ. මම මේක මගේ ෆෙරී කියන ඩිජිටල් මාකටිං බ්‍රෑන්ඩ් එකෙත් කියලා තියෙනවා. ඕගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් පික්මී දුවට පාඩු නැහැ. කීයක් හරි පොකට් මනි ඔයාට හොයාගන්න පුළුවන්. ඒක නිසා කරලා බලන්න. කොහොම හරි රමේෂ් කියන්නේ අවුරුදු 22ක හොඳට ඉගෙන ගන්න උත්සාහ කරන තමන්ගේ වියදම් ටික කවව වෙන්න පික්මී දුවන ළමයෙක්. මෙයා තමයි මට මේ කතාව කියන්නේ. මෙයා අපේ මේ වීඩියෝ එක මේ වෙනකොටත් බලාගෙන ඉන්නවා. හෙලිදරව්ව channel එකේ ලොකු ෆෑන් කෙනෙක් මෙයා. මෙයාට ඕනුනා මේක මුළු ලංකාවටම කියන්න. ඒකයි අපි යාට අවස්ථාව දුන්නේ. ඔන්න ආයෙත් කතාවට එමු. දැන් ඔයාලා දන්නවා කවුද රමේෂ් කියන්නේ කියලා. රමේෂ්ට ඉතින් පික්මී ඕඩරයක් වැටෙනවා. පිලාවුස් බම්බලපිටියේ ඉඳලා ඒ පැත්තේ තියෙන එම්බසි එකකට. ඒ එම්බසි එක තියෙන්නේ හරියටම මේ පාරේ. මම හිතන විදියට නම් එම්බසි එකේ ඉන්න ගාඩ් කෙනෙක් තමයි මේ ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් රමේෂ්ට මේ පාර මේක අරන් යන්න වෙනවා. රමේෂ්ට බාස්කට් බෝල් ගහපු ළමයි දෙන්න කතාව දන්න නිසා දැනටමත් හිතේ චකිතයක් ඇති වෙලා තියෙනවා. හැබැයි රමේෂ්ට මේ ඕඩර් එක නොගෙන බෑ.
එයාට ඒ දවස කවර් කරගන්න ඕන නම් එයා මේ ඕඩර් ගන්න ඕනි අනිවාර්යෙන්. රමේෂ් ගත්තා. රමේෂ් තීරණය කරා හරි. අද නැතුව ඇතිනේ. ඒ යාචකයෝ දෙන්න හැමදාම එන්නෙත් නෑ කියනවනේ. ඉතින් මේ යාචකයෝ දෙන්න තමයි පෙම්වතයි පෙම්වතියයි. බොරැල්ල කනත්තේ පෙම්වතයි පෙම්වතියයි කියන්නේ මේ යාචකයෝ දෙන්නට. එච්චර භයානක ප්‍රබල ආත්ම දෙයක්. ඉතින් රමේෂ් මේක ගැන දන්නවා. දැන් එයා තීරණය කරනවා හරි මම මේ ඕඩර් එක ගන්නවා. මම මේ කැම්පාසලේ ඒ එම්බසි එකට අරන් යනවා කියලා. ඔන්න සුපුරුදු විදිහට කලෙක්ට් කරගත්තා. හැබැයි රමේෂ් ඒ පාරට කැම්පාසලේ අරන් ඉන්නේ බයික් එකක. එයා පාර ඇතුළට යන්නේ නැහැ බයික් එකේ. පාර පටන් ගන්නවත් එක්කම රමේෂ් පරිස්සමට බයික් එක නවත්තනවා. රමේෂ් තීරණය කරනවා අර පික්මි බෑග් එකක් දාගෙන පයින් ගිහිල්ලා ඒක දීලා යනවා කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති ඇයි එහෙම කරේ කියලා. හේතුව තමයි බෑඩ් ලක් එකක් තියෙනවා මෙතන. නෙගටිව් දේවල් වලින් අපිට බය වෙලා ප්‍රශ්න වෙනවට වැඩිය දැන් ඔයගොල්ලෝ හිතාගන්නේ හොල්මන් කියන්නේ මෙහෙම මූණ ඉස්සරහින් ගියාම අපි බය වෙන්න ඕනේ දෙයක් කියලා. ඔය එක බය වෙනවා එකක්. හැබැයි ඊට වැඩිය එකකින් එෆෙක්ට් එකක් තියෙනවා. ඒ තමයි නෙගටිව් එෆෙක්ට් එකක්. බෑඩ් ලක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඍණ දේවල් එකතු වෙනවා. ඒක නිසා රමේෂ්ගේ අලුත් බයික් එක එයාට මේ පාරේ ගෙනියන්න උවමනාවක් තිබුණේ නැහැ. එයා තීරණය කරනවා බයික් එක දාලා පයින් ගිහිල්ලා අර බෑග් එක කරේ තියාගෙන මේ ඕඩර් එක ඩිලිවර් කරලා එනවා කියලා. හොඳ අදහසක්. ඔන්න දැන් රමේෂ් අර ඕඩර් එක ඩිලිවර් කරන්න ඒ පාර පැත්තට හැරුණලු. එයා යන්න පටන් ගත්තා. අඩියෙන් අඩිය රමේෂ් ඒ පාරේ ඉස්සරහට යන්න ගත්තලු. අර එදා වගේමයි සෙටින් එක. හරියට නිකන් වැස්සක් වැස්සට පස්සේ ලාවට එන මීදුමක් එක්ක පොඩි පොඩි පුංචි වතුර පැල්ලම් හිටලා තිබ්බ පාරේ. ඒව මගෑර රමේෂ් අයිනකින් ඉස්සරහට යන්න ගත්තා. අඩියට දෙකට රමේෂ් ඇවිදිනවලු. මොකද එයා වැඩිය කැමති නෑ ඒ පාරේ කාලය ගත කරන්න. රමේෂ් චුට්ට ඉස්සරහට යනකොට රමේෂ් තේරෙන් ගත්තලු අර ගස් අස්සේ ඉඳලා කවුරුහරි බලන් ඉන්නවා වගේ. නැත්තම් ගහෙන් ගහට කවුරුහරි මාරු වෙනවා වගේ. රමේෂ් මේ කිසිම දෙයකට අවධානය දුන්නේ. එයාගේ තිබ්බ එකම ඔබ්ජෙක්ටිව් එක කොහොම හරි මේ ඕඩර් එක කම්ප්ලීට් කරලා එයා එයාගේ ටාගට් එක කවර් කරනවා කියලා. රමේෂ් ඉස්සරහට යනවත් එක්කම එයාට තේරුණා එයාගේ බෑග් එකේ තියෙන බර අසීමිත ලෙස වැඩි වෙනවා. ඒක හරියට අපිට දැනෙනවා. කවුරුහරි බෑග් එකේ එල්ලෙනවා වගේ. කවුරුහරි අදින්න හදනවා වගේ. රමේෂ්ට දැන් තේරුණා ඔන්න වැඩේ වරදින්න යන්නේ කියලා. හැබැයි බෑග් එකේ බර වැඩි වෙනවත් එක්කම රමේෂ්ගේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉවරයි. එම්බසි එකේ ගාඩ් කෙනෙක් එළියට ආවා. ඇවිල්ලා රමේෂ්ගෙන් ඕඩර් එක ගත්තා. රමේෂ් නිකන් මට ප්‍රශ්නයක් වෙන්න ගියා. හැබැයි මම ඒක ඉක්මනට අර දුන්නා. ඔන්න ඔය විදිහට රමේෂ් ඕඩර් එක කම්ප්ලීට් කරා. රමේෂ් ඉක්මනට ආයිත් අඩියට දෙකට බයික් එක ගාවට ආවා. ඇවිල්ලා රමේෂ් කල්පනා කළේ මොකක්ද ඒ වුනේ? ඇයි මම අමුතු දෙයක් දැක්කේ නැත්තේ? එක්කෝ අද අඩහඳ තියෙන දවසක් නෙමෙයි. නැත්තම් මේක පරණ කතාවක් නිසා මේක තවත් ජනප්‍රවාදයක් ලෙස ඉස්සරහට යන කතාවක්. එහෙම හිතාගෙන රමේෂ් බයික් එකට නැග්ගා. දැන් හිතටත් සැටිස්. ඕඩර් එකක් ගියා. ඕඩර් එක කම්ප්ලීට්. එයා එතනින් යන්න ගියා. එයා ඒ රෑ තව ඕඩර්ස් කීපයක් වෙන පැති වලට අරන් ගියා. කොහොම හරි රෑ ඉවර කරනකොට රමේෂ් එනවා බෑඩ් රේටිං එකක්. හරිම බෑඩ් රේටිං එකක්. මොකද කෑමක් අපි ඕඩර් කරාට පස්සේ අපිට ඒක රේට් කරන්න පුළුවන්. හොඳයිද හොඳට තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද ගේන එක්කෙනාගේ ප්‍රශ්නයක් තියෙනවද ඔහොම. කොහොම හරි ওই විදිහට රමේෂ් කියනවා එයාට බෑඩ් රේටිං එකක් ආවා කියලා ඒ රෑ. හරිම ප්‍රශ්නයක්. මෙයා කල්පනා කරන්න ගත්තා මම අර ගේන්න කිව්ව වෙලාවට කලින් මම ගිහිල්ලා දුන්නා. ඇයි මේ මිනිස්සයා මට බෑඩ් රේටිං එකක් දාලා තියෙන්නේ? මේක වෙන්න බැරි වැඩක්. රමේෂ්ට ඔය ප්‍රශ්නේ හිතේ තිබ්බා. ඔන්න ඔහොම දවස් ගාණක් ගෙවි යනවත් එක්කම රමේෂ්ට චෝදනාවක් එනවා. පික්මි ආයතනයට යනවා මෙයා. ගියාට පස්සේ මෙයාගේ චෝදනාව තමයි මෙයා එදායේ රෑ ඩිලිවර් කරපු කෑම එක භාගයක් කාලා තමයිලු ඩිලිවර් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒ කෑම එක පිළුණු වෙලත් එක්ක කියලා කියනවා. දැන් තේරෙනව නේද? ඇයි බෑග් එක බර වුණේ කියලා. අර අපි කියන්නේ යක්කු කාලා යනවා කියලා.
යාළුවන්ටත් කියන්නේ ඔහොම කන්න එපා බං නිකන් යකෙක් කාලා ගියා වගේ. ඇඟිලි ගහලා කෑල්ල චුට්ට ගඳේ බෑ. ඒ තරම්. රමේෂ් කියනවා එයාට තේරුණාලු වුණේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හැබැයි ඕක අපි කස්ටමර්ට කියන්නද? ඕක තව කෙනෙකුට තේරුම් කරලා දෙන්නද? නෑ. එහෙම තේරුම් කරන්න ගියා නම් අපි පිස්සු වෙනවා. රමේෂ් එදායින් පස්සේ පික්මී දුවලා නෑ. එයා නවත්තලා තියෙනවා. එයාට ඒ ආයතනෙන් නවත්තන්න කියලා නෑ. හැබැයි ඒ මල්ලි අයින් වෙලා තියෙනවා. මොකද ඒ මල්ලිට එක ලොකු ප්‍රශ්නයක් වුණා හිතට. ඒ මල්ලි ආයි පික්මී දුවන්නේ. තේනව නේද? යක්ෂයන්ට පුළුවන් මේ වීඩියෝ බලන ඔයාගේ මගේ අතර වුණත් හිතමනාප ඇති කරන්න. ප්‍රශ්න ගැටලු මතු කරන්න. සමහර අය මේවා පිළිගන්නෝ, සමහර අය පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවල් වලදී මේ හොල්මන් කියන දේ පිළිගන්න අපි ශබ්ද නැතුව ඉමු. හරියට රමේෂ් කළා වගේ. ඉතින් අමුතු දෙයක් වුණොත් දෙපාරක් හිතන්න. හොඳට හිතලා බලලා තීරණ ගන්න. එහෙනම් තවත් අඳුරින් ගිලී යන දවසක යක්ෂයා බලවත් වෙන හෝරාවක මං එන්නම් ඔයාලව හම්බෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මගේ ඊළඟ වීඩියෝ එක ඔයාලට මිස් වෙයි නැත්තම්. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු real experience එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.